everyone කොහොමද ඔයාලට දැන් මම යන්න ලෑස්ති වෙලා ඉන්නේ අරයව හම්බෙන්න අද මම vlog එකක් කරනවා කියලා හිතුවා අපි බලමු මේ කොහොමද අද මම දවස ගෙවන්නේ කියලා ඔයාලට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කෙනා sorry මම නෙවෙයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනා vlog එක දිගටම බලන්න මම අද පුතේම නාගත්තා මම යන්න ලෑස්ති වෙන්නේ මම ඔයාලට පෙන්නන දැන් මම කැම්පස් එකට තමයි යන්නේ හරි දැන් මේ මං කැම්පස් එකේ ඇවිදගෙන යනවා අරයව හම්බෙනකන් පුදුම තරම් ලස්සනයි අපේ කැම්පස් එක කොළඹ තිබ්බට ගහකොළ වලින් පිරුණු හරිම ලස්සන ස්වභාවිකව තියෙන කැම්පස් එකක් ඒක දකින්න ඕනම කෙනෙකුට තේරෙනවා ඉතින් ඒකේ අධ්‍යාපනය ලැබනවා කියන්නේ අපි ජීවිතේ ලැබෙන හරිම වාසනාවන්ත දෙයක්. දැන් මෙයත් එක්ක මම මේ ඇවිදගෙන යනවා මට පෙඩිකියුර් එකක් කරන්න ඕනේ. ඒක නිසා සැලූන් එකට යන්නේ. මෙතන ඇත්තටම සර්විස් එක නම් මාර හොඳයි. පෙඩිකියුර් එකත් හොඳටම කරා. පෙඩිකියුර් එක විතරක් නෙවෙයි මම ෆේෂියල් එකකුත් කරගත්තා. මොකද මම නයිට් ෂිෆ්ට් එක කරන නිසා මගේ ඇස් යට මේ ඩාර්ක් වෙලා තියෙනවා. ඒකත් එක්ක මම කරගත්තා. ඒක රිසල්ට්ස්ුත් තියෙනවා දැන් මම මේ වොයිස් කරද්දී මට හොඳ රිසල්ට්ස් තියෙනවා පෙඩිකියුර් එකනොත් එහෙමයි හොඳ මසාජ් එකක් හම්බෙනවා ඊට පස්සේ හොඳ පැක් එකක් දානවා ඊට පස්සේ අපිට කලර් එකක් සිලෙක්ට් කරලා අපි කැමති කලර් එකක් නේල්ස් වලට ඇප්ලයි කරගන්න පුළුවන් ඒකත් එක්ක ඇත්තටම හොඳ සර්විස් එකක් ලබා දුන්නා ඊට පස්සේ අපි ගියා ස්පා සැලූන් එකට මොකද මට මේ වැලන්ටයින් එකට ගිෆ්ට් එකක් හම්බුණා ඒක ගන්න ඉතින් මේක තමයි මගේ ස්කින් එක ඔයිලි ඒක නිසා මට රෙකමන්ඩ් කරපු පැක් එක තමයි මේක ඉතින් ඒ පැක් එකත් අරගෙන ආපහු ආවා මම තාම ඒක යූස් කරේ නෑ යූස් කරලා ඉවර වෙලා මම ඔයාලට රිසල්ට්ස් කියන්නම් කොහොමද හොඳයිද නැද්ද කියලා ඔයිලි ස්කින් තියෙන අයට ඒක ගොඩක් වැදගත් වෙයි ඊට පස්සේ අපි එතනින් ඒ වීඩියෝ එක ඉවරයි මේ තියෙන තව දවසක මායි මගේ යාළුවෝ ටිකයි අපි මේ මවුන්ට් ලෙවනියා බීච් එකට යන්නේ කැම්පස් එකේදීම තමයි හම්බුනේ මේ දැන් ඔය මේ ඉස්සරහට යනවා මොකද පික්මි එක ගන්න අපි ඉතින් මේ ඇවිදගෙන යනවා දැන් ඔය මේ පික්මි එකේ නැගලා දැන් යන්නේ මවුන්ට් ලෙවනියා බීච් එක අපේ කැම්පස් එකේ ඉඳන් ළඟ නිසා එච්චර වෙලාවක් යන්නේ නැහැ අපිට ඒ වෙලේ ඩිසයිඩ් කරගත්තා එහෙම තමයි මේ යන්නේ ට්‍රිප් එකක් වගේ ඇත්තටම මේ අපි අර ලොන්ග් ටර්ම් ඩිසයිඩ් කරගන්න ඒවා කොහොමත් යවෙන්නේ නැහනේ මේ වගේ සඩන්ලි අපි ඩිසයිඩ් කරන ඒවා තමයි යන්නේ. ඉතින් මේ ඔය බහැලා යනවා දැන් ඔය රේල් පාර දිගේ අනම්මනම් කියලා මෙයාලා ලස්සන වීඩියෝස් මේ වීඩියෝ එකට ඇඩ් කරලා දාන්නලු. ඉතින් මේ දැන් ඔය ඒ විදිහට එක ඒවා කිය මුහුද දැක්කම අර නිකන් පිස්සු වගේනේ අපිට අපි හැමෝම මුහුදට කැමතියි ලොකු කුඩා බේදකින් තොරව හැම කෙනෙක්ම මුහුදට කැමතිනේ. ඉතින් මේ දැන් ඔය ගිහිල්ලා අපි ඔතන ටික්ටොක් කරලා එහෙම මේ තමයි මගේ හොඳම යාළුවා. ඉතින් එයා ආවා කියන්නේ අර මානසික නිදහස උපරිම හම්බෙනවා. ඒ කියන්නේ අර අපිට ගොඩාක් සමීප කෙනෙක් හම්බෙනවා කියන්නේ අපේ හිතේ තියෙන ප්‍රශ්න සේරම නැති වෙනවා. ඉතින් මෙයාත් ඒ වගේ තමයි. මේ අපි දැන් ඔය මේ රැල්ල පාගන්න ගිහිල්ලා මේ ඔය සිප්පි කටුත් අරගෙන එක සෙල්ලම් ගොඩක් කරා. ඉතින් වීඩියෝස් වලට නම් ගොඩක් ගන්න බැරි වුණා. මොකද අපිට එන්ජොයි කරන්න ඕනිනේ. ඒක නිසා මේ දැන් ඔය රැල්ල පාගනවා වතුර ඇත්තටම ඒක ඒ මුහුදට අපි ගියාම ඒ මාරම හැඟීමක් තියෙන්නේ බීච් යනවා කියනකොටත් අපේ හිත මාරම කැමතිනේ ඒකට ඒකත් එක්ක මේ දැන් ඔය සෙල්ලම් කරනවා ඒක අර අපේ හිතේ ඇඟ ඇතුලේ හැංගිලා ඉන්න පොඩි ළමයා නිකම්ම එළියට එනවා මේ වගේ තැනකට ගියාම ඉතින් ඇත්තටම ගොඩක්ම සතුටු වුණු දවසක් තමයි ඒ දවසත් මොකද මේ අපි කැමති තැනක් නේ හැමෝම කැමති මුහුදට ඉතින් මුහුදේ ගිහිල්ලා මේ අපි කැමති විදිහට ඒ කාලය ගත කරනවා කියන්නේ අපේ මනසට මාරම නිදහසක් හම්බෙන්නේ මොකද අපි ගොඩක්ම ස්ට්‍රෙස්ෆුල් ලයිෆ් එකක් ගත කරන්නේ එඩියුකේෂන් ඊට පස්සේ වර්ක් ලයිෆ් ඔය සේරම නිසා ඉතින් මේ වගේ පැය කියන්නේ අපිට ගොඩක් වටින වෙලාවල් ඊට පස්සේ ඉතින් අපි ආපහු එනවා මේ ඉතින් ඔයාලට හැමදාම මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න